ප්‍රේමය ඇතුලේ බොළඳ සංවාද වගේම බරපතල සංවාදත් ගොඩනගෙන්න ඕනේ. කෑවත පිව්වත කියන දේ අහනවට වඩා ඒ සංවාදය යම් තාක් දුරට ගැඹුරු වෙන්න ඕනේ. දේශපාලනය, කලාව, සාහිත්‍ය වගේ කතාත් ප්‍රේමය අස්සේ තියෙන්න ඕනේ. එහෙම නැති වුණු ගමන් අර ප්‍රේමය ඒකාකාරී වෙනවා. මොකද කන බොන එක නෙවෙයි ජීවිතය කියන්නේ. ඊට වඩා ගැඹුරක් මේ ජීවිතය අස්සේ තියෙනවා. ඒ රහ අපි මතු කරගන්න ඕනේ. හෙලෝම කියන්න. ඔව් අම්මා දැන් ආවේ. ඔව් දැන් ආවා. හරියම මම බොඩිපඩ කියලා කන්නම්. හාම තියෙනවා නම් දාන්නකෝ. මම නැත්තම් මොන හරි කරගන්න බලන්න මෙහෙන්. හා මෙහා බුදු සරණයි. කලනවා බත් කුරෝද නුඹ හිරවෙනවා පිනිබිඳු එක එක දෝරේ කලනවා බත් කුරෝද නුඹ හිරවෙනවා පොඩි පොඩි මෙරුවෝ එලියට එනවා මහවසුසක අවසානේ දුරකට පඳුරු පැලේ කවුදෝ එකී බිඳිනද පළගැටියෝ නුඹ තෝ ඉන්න
සුර සුළඟේ ගසාගෙන දුරුතු සඳ වැටුනේ ආසින් කඩාගෙන මොකද වෙලා තියෙන්නේ බා? පිස්සුද? සසර පුරා ඉතින් ආදරේ තාමත් යශෝදරා සල්ලි විතර නෙමෙයි මචං. මට ඊට මගේ ළඟ හිටියේ එයා විතරයි අන්තිමට. මගේ ආර්ථික ප්‍රශ්නත් එක්ක එහාට මම එපා වෙන්නේ. මචං ඒ ලෙවල් ඉවර වුණාට පස්සේ මං හිතුවේ ජීවිතේ අමාරුම කාලේ ඉවරයි කියලා. අසනීප වෙච්ච තාත්තා එක්තැන් වෙද්දී ගෙදර ආර්ථික ප්‍රශ්න එන්නම වැඩි වුණා බා. මට දැන් ජීවත් වෙනවා වගේ දැනෙන්නේ. සල්ලි ප්‍රශ්න නිසා ජීවිතේ නැති කරගන්න උඹට පිස්සුද බා? අපේ අම්මත් දැන් ගොඩක් දුර්වලයි. මේ ප්‍රශ්න ඉක්මනින් ඉවරයක් කරගන්න විදියක් මං හිතුවේ බං. ඉඩෝරෙන්නේ අල්ලගෙන ඉන්න මචං. අල්ලගෙන try කරපන්. කවුරු නැතත් උඹට අපි ඉන්නවා. කවදාමාරි කියන දවස් තමයි අපි ජීවත් කරන්නේ. කෙතට වට සඳදිය සේ ප්‍රේමී පේවී වරින් මගේ පපුවට සීදේවී. සමහර විට ඔයා මේ ගත කරන්නේ ඔයාගේ ජීවිතේ අමාරුම දවස් වෙන්න පුළුවන්. සමහර විට ඔයා මේ ගත කරන්නේ ඔයාගේ ජීවිතේ අමිහිරිම හුළඟක්, සැහැල්ලුවක්, නිදහසක් කියන දෙයක් පේන තෙක් මානෙකවත් නැති දවස් වෙන්න පුළුවන්. ඔයා දන්නවද? ජීවිතේ ලස්සනම දවස් වෙන්නේ හෙට. ඒ කියන්නේ හැම ගිම්හානයකට පස්සේ තමයි වසන්තයක් එන්නේ. විශ්වාසයෙන් ඉන්න, ආදරෙන් ඉන්න. ඔයාට පුළුවන්.